ඒ මොකෙන්ද? රතු කොරළිය. රතු කොරළිය කියන්නේ මූට තමයි. අද අපි මාළු වලන්න හදන්නේ ඊට ඉස්සෙල්ලා ඉස්සෝ ටිකක් අල්ලන්න ඕනේ මේට ගන්න. අරමු මේක ඉස්සෝ ඊට කියලා. ඊයේ නම් වතුර හොඳේ ගොඩක් පිරලා තිබුණා මේකේ. ඒ වලදී හෝ අනේ ඉස්සෝ ලොකු ඉස්සෙක් ඉන්නවා. මේ දඟලනෝනේ. ලොකු ඉස්සෝ. එක්කෙනයි දෙන්නේ. නෑ දෙන්නේ තුන්දෙනෙක් ඉන්න. යාගම කමිස් කුඩ ගිහින්. කොබෙන්න? මිනිස්සා. ඉස්සා. මේක ඉන්න ගොඩක් අයනේ. මේ අනිත් එක. කැඩුනානේ. දැන් නම් වෙලාව ඇවිල්ලා 11:55යි. දණ්ඩි පෙටිය මේනි දණ්ඩි පෙටිය ඌ දාන වැඩ නෑ අයියෝ පව් ඌ දැම්මා අපි දැන් මේ ඇලට යන්නේ ඒ තමයි මාළු ඉන්නේ මාළු අල්ලන්න යනවා ඇලට කැලේ තාම කැලේ හම්බ වුන්නේ නැහැ සුද්ධ කරලත් දන්නෙත් නෑ තාත්තා මට තමයි ඉස්සරහ හොඳේ වතුර අප්පා ගිය ටිකෙන් ඉතින් වැස්ස නිසා දැන් වතුර පිටලා ඒව හිඳිලා උත්ත කරලා තියෙන්නේ ඒව හිඳිලා අද අවුව ටිකක් තියෙනවා අතනෙන් තමයි යන්නේ වතුර චෝක්නේ මොන පිරිසිදු පාට සුද්ධ කළානේ මේකේ තමයි අද මාළු වල්ලන්නේ. මාළු කඩලා ඔක්කොමනේ. කොපෙන්නනේ ඉස්සර ගහන්න යනවා ඉස්සර රිදෙන්නේ නැති නිසා අපි ගහගන්නේ. ඉස්සර මෙහෙම තමයි අපි නැට්ට කැල්ලෙන් ගහන්නේ ඉස්සර රිදෙන්නේ නැති වෙන්න. රිදෙන්නේ නැද්ද ඉතින්? රිදෙන්නේ නැට්ට කැල්ලෙන් තමයි ගහන්නේ ඉස්සා මේ තියෙන ඉස්සා මේ තියෙන ඉස්සා තමයි ඉස්සා ගහන්නේ ඉන්න දාන්නේ
ඉස්සාව ගලවගෙන ගියා මාළුවා. තව එක්කෙනෙක් ගහනවා. මාළු නේද දන්නේ මේ අnder අట్లా ఇది දන්නේ ඒගොල්ලෝ මොනේ අවශ්‍යයිද බලමු හරි මාළු හරි එන්නේ නැතනේ වාර ගියාද නරේද ගියා මට පේනවා දන්නේ ඔයා වගේ ඉස්ස නෑනේ මම මෙතන මේ පොළ ගොඩක් තියෙනවා වතුර පැහැදිලි නේ එළුණානේ ගන් ඒ මොකෙන්ද රතු කොරළියේ කියන්නේ උඩ තමයි ඔව් කොරළිය ඌ අපි දාමු මේ වෙලෙහි ඔයාලගේ එකට දානවද ඔය වතුරට දාගන්න එන ඔයාගේ අත කයිද දන්නේ වතුර මදි කරගන්න බැරි වුණා අපි මාළුවට වතුර මදි වුණා අපි ඉතින් මෙතන වතුර තමයි ගත්තේ හරිම පිරිසිදුයි වතුර නා මම ඉතින් මෙතනින් වතුර ටිකක් දැම්මා මේ ඉන්නේ යාළුවා යාට නිකන් අමාරුයි වගේනේ අනේ හැටි අපි දැන් ඊළඟ මාළුව අල්ලන්න යන්නේ මං හිතේ මට දෙත්තේ කියලා ළඟට නෝල යනවානේ උලන් පාර වැඩි ඉස්සව යටට යනවා ඔව් ඊට පස්සේ තමයි අරගොල්ලෝ ඇවිල්ලා කොටන්නේ මේ අද මොකටද මේ ආයි කොටනවා වගේ එකතු වෙන්නේ කලුගඟ කලුගඟේ අත්තක් නේ කලුගඟේ අත්තක් නේ එදන් ගියා ඉස්සව අරන් ගියා වැදන් ගියා ඔයි අයියෝ වතුර ගොඩක් දැම්මම ඉස්සවලන තමයි පාවෙන්නේ දැන් දැන් නම් මහන්සි යන්නේ අවුව සරයි අපි දැන් ආයි දානවා දැන් ආයි දැම්මා දැන් ගියා ඒත් ගාවට දැන් ඉස්සව පෙන මල් මොනවාද මේ ඇලේ පිපෙන මල් මොනවාද නෙළුණුයි තව මොනවද තිබ්බේ අර මේ රතු පාට රෝස පාට දිග මේ පෙත්ති තියෙන ඕලු ඒකට ඕලු නෙමෙයි නේ කියන්නේ ඕලුද කියන්නේ මං ඔයාලට දා පෙන්නුවේ මොකක්ද මේ මල කියලා අහලා
බෝධිය ළඟ තියෙන ගොඩක් ඒ මල්. බෝධියට මල් කඩ යන ගොඩක්ම මෙතන ඉන්නේ. මේ ඇලෙන් තමයි බෝධියට ගොඩක්ම කළුතර බෝධියට මේ ඇලෙන් තමයි ගොඩක්ම මල් කඩ යන්නේ. ඔරොත්තුනත් ඉන්නවා. ඔරොත්තුන දිගේ කික් ඉන්න මොකද දන්නේ? වීඩියෝ එකට පේයි දාන්න හැ. කොතන? මෙන්න. කෝ පෙන්නන්න. මෙන්න අලු මාළුව. අපෝ ඒ මොකෙන්ද? අයියෝ. එයා තමයි එහෙනම් කකා ගිහිල්ලා තියෙන්නේ නේ? එයා දන්නේ? අර අතන ඉන්නවනේ අනේ අර ඔයා කියපු දැන් ජාතිය මාළුවේ. මේ ගොඩේ වගේ ඉන්නවනේ. ඔන්න අපි අල්ලගත්ත දෙවනි මාළුව. එයාගේ මේක ගැලෙවද? අල්ලන්නේ වැටලා තියෙයි. බලාගෙන යන්නේ පව්. දැන් යාළුවෝ දෙන්නයි. එන්නකො මං හිතේ පොඩි මාළුවෙක් කියලා. එන්නකො බබා වෙන්නම මොකටද මාළුව? මං කොට වෙලාවක් දිනම් බලන් ඉඳී එයා එතනම ඉන්නේ. එන්නකො. අර ඔයා කිව්වේ කෙනෙක් වෙන්නේ නැති. අර මේ ඊගේ මාළුවෙක්ද? අර ඉන්නේ අතන. අර එක්කද? කොතනද? අර අතන ඉන්නේ මේ ධාර්දිකේ බලාගෙන යන්න. අර අතන අයිනේ. කොතනද නැද ඉන්නේ කියන්නේ තැනක් කියන්න කවුරු නෙළුම් කොලේ ළඟද? දැන් අපි අල්ලන්න යන්නේ කීවෙනි මාළුවද? තුන්වෙනි මාළුව. තුන්වෙනි මාළුව. ඒකටත් කොටනෝනේ. අයියෝ එයා ගන්න එපා. නෑ. ඉංග්‍රීසි ඉස්සවලන් ගියා කියලා. අන්න යටට ගියා. පේනු මට. අන්න කෙටුවා. අනේ. ඒ අර වගේ කෙනෙක් නේද? ඔව්. පාවනේ. තුන් දෙනයි. මේ ඔක්කොම අර හට් එක යට තියෙන ඇලට දානවා. කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් එයාලව එතනට දානවා. එයානම් වතුර මදිද නෑ නේද? නෑනේ. යාට මදි වගේ බබා. වතුර ටිකක් දාමුද අතනේ? තිය. අනේ ඉස්ස බබේ කුඩට ඇවිල්ලා. ඒක හොඳයි. මුට්ටේ නේ. තුන් දෙනෙක් කුඩට ඇවිල්ලා. යා. දැන් අල්ලන්නේ කීයද අපි? ඔය කන මාළු තමයි. නම් මතක නෑ මට ඔය. තාත්තගෙන් හාගමු ගිහිල්ලා. අර සතා තාම ඉන්නවනේ අතන. දිගි සතෙක් නේද? ලොකු මාළුද දන්නේ නේද? නෑ. මෙයාලට ටිකක් වතුර අඩුයි වගේ. වතුර ටිකක් තා ගන්නවා මම ආයි. ලිස්සුවා. යාළ දඟලනවානේ. දැන් යන්නේ. එහෙනම් යා.
අපි මෙතනට ආවේ 12ට. දැන් 12:51යි වෙලාව. විනාඩි 45ක් වගේ තමයි අපිට ගියේ මාළු ටික අල්ල ගන්න. දැන් මෙච්චර ටික වෙලාවක් අපි මෙතන ඉඳියා. මාළු 3 දෙනයි අපිට අල්ල ගන්න පුළුවන් උනේ. එතන අවුව සැරයි අපි ඉතින් යනවා. මේ මම මෙතන ලිස්සුවා මාව. මෙතන ලිස්සුව හොඳ පාරක්. වැටුනේ නැහැ. මාළුව ටිකක් අරගෙන එනකොට. මෙතන වතුර පිරෙවුවා ආයේ වේවා. ඕක වතුර පාර. කොහොම ඉන්න? අපි දැන් යනවා ළමයි. දැන් තමයි නම හොයාගත්තේ පෙතියෝ. අපි දාන්න යන්නේ. දැම්මා. හිමින් දාන්නනේ. මේ අනිත් පෙතියා. දාන්න. මේ රතු කොරලිය. රතු කොරලිය.